guys, welcome to our YouTube channel. හලෝ ළමයි welcome and welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයගොල්ලන්ට අරගෙන වෙලා තියෙන්නේ තවත් ස්පෙෂල් vlog එකක්. අපි මේ කොහෙද යන ගමන් ඉන්නේ. අපි බලමුකෝ. බලන්න අපේ ගෙදරට කට්ටිය ගොඩක් ඇවිල්ලා. ඔයත් එන්න අපිත් එක්ක යන්න. Hai. අපි කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ? අපි ඇවිල්ලා ඉන්නේ දුලීලේ ගෙදර. ඇයි අපි ඇවිල්ලා ඉන්නේ? දුලීලේ අම්මේ රස කෑම කන්න තමයි අපි අද ඔක්කොමලම ආවේ. කෑම විතරද කන්නේ? තව ගොඩක් දේවල් කෑවා අපි මේ වෙද්දී. චෙරි කෑවා, නෙල්ලි කෑවා. අන්නාසි ඉඩියක් තිබ්බ දැක්කා. ඔව් අන්නාසි දැක්කා. ඉස්සලම දුලීලේ අම්මේ රසම රස බීම බිව්වා. කේක් කෑවා. බිස්කට් කෑවා. සෙල්ලම් කරා. අපේ හොඳම ගේම් එක කරා. තෑගි ගොඩක් හම්බෙලා තියෙනවා. vlog එක ඉස්සරහට යනකොට ඔයාලට තෑගි මොනවද කියලා බලා ගන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕන දිගටම. ඉතින් මගේ චූටි කාලේ ඉඳන් යාළුවෙක් තමයි දොල්මිකා කියලා කියන්නේ. ටික දවසකට කලින් ඒගොල්ලන්ගේ අම්මා අපිට හදලා දුන්නු රසම රස බත් එකකට අපිට රහ වැටිලා ඒ නැන්දට ඒක කිව්වට පස්සේ එයාට අපි ගැන හිතලා තමයි ඔන්න මේ විදිහට අපිට කෑමකට ආරාධනා කළේ. ඉතින් අපි යාළුවගේ ගෙදරට ගියත් පළවෙනි වතාවට කොහොම වුණත් හරිම ලස්සන වටපිටාවක හරිම සුන්දර කාලයක් තමයි අපි ගත කළේ. ඉතින් මේ vlog එකෙන් මම ඔයගොල්ලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ අපි ඒ දවස් කොහොමද ගෙවුවේ මොනවද අපි කරේ ඒ වගේම මේකේදී අර මම කලින් කිව්වා වගේ ස්පෙෂල් ගේම් එකකුත් කරලා අපිට තෑගි ගොඩකුත් හම්බුණා. මුලින්ම අපි අපේ කට්ටියත් එක්ක අපේ දොල්මිකාලාගේ වත්තේ චුට්ටක් ඇවිදින්න ගියා. මොකද හරිම ලස්සන කොළ පාට පරිසරයකින් පිරුණු මේ වත්ත ඇත්තටම නිකන් උද්‍යානයක් වගේ. එක එක ජාතියේ පැල වර්ග, එක එක ජාතියේ පළතුරු, එළවලු, මල් වර්ග ගොඩාක් මේගොල්ලන්ගේ ගෙදර මෙයාලගේ අම්මා හදලා තිබුණා. මේ තමයි දුල්මිකා බොක්සින් ගහලා ඇඟ හදාගන්න එක. දැක්ක නේද? එන්න ඔන්න බලන්නකෝ දොල්මිකාලාගේ වත්ත කොයි වගේද කියලා. ඕගොල්ලන්ටත් මෙතනට ගියොත් එහෙම අනිවාර්යෙන්ම නිකන් අමුතුම හැඟීමක් දැනෙයි. මොකද සාමාන්‍යයෙන් මේ වගේ වටපිටාවක් අනුරාධපුරයේ දකින්න ලැබෙන අවස්ථාවල් ටිකක් අඩුයි. මොකද නිකන් නුවරඑළිය වගේ ගස්කල් තියෙනවා. ඊට පස්සේ කොළ පාට පරිසරය. ඉතින් ඒ හැමදේමත් එක්ක අපි මේක බලන්න ගියේ හරියට ට්‍රිප් එකකට ආවා වගේ. මොකද අපි හිතුවේ නෑ මේ වගේ වටපිටාවක් මේ වගේ පරිසරයක් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. අතර මේ view පාට ලස්සන මේ වීඩියෝ වලට බලන්න. ගවේෂණ විදියාව වීඩියෝ කරන්න පුළුවන්. ගවේෂණ ෂෝට් ෆිල්ම් එකක් එහෙම දාගන්න පුළුවන් නේ. කිමන්න එක මෙතන මොනවද කියන්නේ? දෙනවා කියන්නේ. දැන් මේ ඔව් කියලා කිව්වනේ. ඊටපස්සේ පැත්තට තමයි යන්නේ. හරිම ත්‍රාසජනකයි. මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අඩුයි නෙමෙයි නෑ මෙහෙට තියන්න. යන්න මෝ අපි ෆෝන් එකෙන් තියෙනවා. නෑ නේද දේව? නෑ ඇත්තට. ඔයා මොනවද? මට තේරෙනවා. මම මොනවද? ඒ කියන්නේ මම ඔයාලට කෝල් කරා. සිග්නල් නෑ තාම. කවුරුද මිස්ටර් ගන්නත් බෑ. ටච්ච් නෑ. පොදු යහන තියෙන පෞද්ගලිකව ළඟට අපි එන මම කන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බලමු අද අපි වෙනුවෙන් මොනවද ලෑස්ති කරලා තියෙන විශේෂ භෝජන සංග්‍රහය. ස්පෙෂල් ලන්ච් at දුලීගේ ස්පෙෂල් ලන්ච්. මොනවද? මේ විශේෂ දෙයක් කියන තැන අද උදේ කෑම වලට අවශ්‍ය සියලුම මොනවද සත්කාර කරේ දුල්මිගාවේ පඩියෙන්. හරිද? මගේ මහන්සියෙන් පවෙන්න මෙයාගේ පඩියෙන් තමයි
ඔන්න ඊට පස්සේ අපි අපේ ගේම් එක කරන්න පටන් ගත්තා කන්න කලින්. මේකෙදී අපි එක එක්කෙනා එක එක විදිහ තෑගි ගොඩක් හැම එක්කෙනෙක්ටම අරගෙන ආවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වටේට වාඩි වෙලා ලස්සනට අපේ තෑගි ටික චේන්ජ් කරගත්තා. ඉතින් හැමෝටම තෑගි ගොඩාක් හම්බුණා. ඉතින් හරිම සතුටින් හිටිය විශේෂම දේ තමයි මේ හම්බෙච්ච හැම තෑග්ගක්ම හරිම කියුට් තෑගි තමයි අපිට හම්බුනේ. මේ තියෙන්නේ මට හම්බුනේ ලස්සන තෑගි ටික. ඔන්න ඊට පස්සේ අපේ කට්ටිය දුල්මිකාලා ගෙදර තිබුණු මල් පැල ගලවන්නත් පටන් ගත්තා. කොහොම වුණත් ඉතින් අපි ඊට පස්සේ යන්න ලෑස්ති වුණේ කන්න. හැබැයි ඔන්න තාම අපේ නැන්දා කෑම ලෑස්ති කරන ගමන් හිටපු හින්දා අපි චුට්ටක් එළියට වෙලා වාඩි වෙලා පොඩි කහියක් දාගෙන හිටියා. ඉතින් ඇත්තටම ජීවිතේට මේ වගේ මොමන්ට්ස් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද මිනිස්සු සතුටින් නිදහසේ කාලය ගත කරන්න හැම වෙලේම උත්සාහ කරාට අපිට මේ අවස්ථාවල් හම්බෙන්නේ හරිම ටිකයිනේ. ඉතින් මමත් තව ටික දවසකින් යුනිවර්සිටි යනවා. එතකොට මට මේගොල්ලොත් එක්ක ටයිම් එක ගත කරන්න ලැබෙන ඉඩ අඩුයි. ඒ කොහොම වුණත් අපිට එක එක කාලෙට එක එක විදිහේ මිනිස්සු මුණ ගැහෙනවනේ. ඉතින් ජීවිතේ ඒ අවස්ථාවල් හරිම සතුටින් ගෙවන්න පුළුවන්. ඔන්න ඉතින් අපි කෑම බෙදා ගන්න ආවා. අනේ එයාලගේ අම්මා ගොඩාක් මහන්සි වෙලා රසම රස කෑම මේසයක් අපිට ලෑස්ති කරලා තිබුණා. ඉතින් මේ වීඩියෝ එකෙම මම අපේ දුල්මිකාලාගේ අම්මට thank you කියනවා. මොකද මේ ඉන්න හැම කෙනෙක්ම හරිම සතුටින් තමයි මේ කෑම වේල පිළි අරගත්තේ. ඉතින් ඔන්න බලන්නකෝ. ඔන්න ඉතින් අපේ කට්ටිය උපදූප ටිකක් කතා කරන ගමන් මේගොල්ලෙම වාඩි වෙලා කන්න පටන් ගත්තා. මොකද මේගොල්ලන්ගේ පරිසරය හරි ලස්සනයි, හරිම සීතලයි. ඒක නිසා ඉතින් අපිට හිතුණා ඒ හුළඟ විදින ගමන් කෑම කන්න ඕනේ කියලා. ඉතින් මුළු ලෝකෙ නැති උපදූප ටික ඔක්කොම මේ වෙලාවේ කතා කරනවා මං හිතන්නේ. ආදුලි ඊට පස්සේ ඉතින් අපිට හම්බුනේ අපේ ඩෙසර්ට් ගන්න ටයිම් එක. අයිස්ක්‍රීම් කන ගමන් ඉන්නේ. ඕක කැලක් කන්න. ඔන්න ලස්සනට කනවා. අපි කාලේ ඉවරයි. ඔන්න ඊළඟට අපි ඉතින් පොඩි ගේම්ස් ටිකකුත් කළා. ඉතින් තව ටික දවසකින් මගේ යුනිවර්සිටි ජර්නි එකත් පටන් ගන්නවා. එතකොට මම ඉන්න හෝම් ටවුන් එකත් වෙනස් වෙනවා. ඉතින් අලුත්ම ලයිෆ් එකකට යන්න ගමනේදී
මේ පහුගිය කාලේ ගෙවුණු මතක ටික මට හරිම සුන්දර අවස්ථාවන් කීපයක් වුණා. ඇත්තටම දැන් මේ වීඩියෝස් හදන්න යනකොටත් මට මතක් වුණ දේ තමයි මෙහෙම මං කාලයක් හිටියා නේද මට හරි ෂෝක් යාළුවෝ ටිකක් තමයි වැඩ කරන තැනින් උනත් හම්බුනේ කියලා. කොහොම වුණත් මං හරිම සතුටින් ඒ වගේම දුකකුත් එක්ක තමයි මේ කාලේ මේ විදිහට අවසාන කාලය ගෙවාගෙන යන්නේ. ඉතින් ඒ විදිහට අපි ගේම්ස් ප්ලේ කරලා ඉවර වෙලා අපේ සෙනුගේ ඩාන්ස් වගේක් බලන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් සෙනු අපේ කට්ටියව එක එක්කෙනාව අරගෙන එයාගේ ඩාන්සින් ස්ටෙප්ස් එහෙමත් අපිට කියලා දෙදී අපිටත් ඒව ඩාන්ස් කරන්න කියලා ඔන්න අපිව එකතු කරගත්තා. ඉතින් මම වුණත් හරිම ෂෝක්. මොකද අපි හැමෝම එකතු වෙලා එක එක ඩාන්සින් අයිටම්ස් කළා. කොහොම වුණත් මේ විදිහට තමයි මගේ vlog එකේ අවසානය කරා ගමන් කරන්නේ. ඉතින් ඉස්සරහට මගේ channel එකෙන් ඔයගලන්ට යුනිවර්සිටි ලයිෆ් එකේ මොනවද වෙන්නේ කියන දේ දැනගන්න පුළුවන් වෙයි. ඒක නිසා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයා මාව තාමත් subscribe කරලා නැත්නම් මම දෙව්මිනී චමෝද්‍ය ඉතින් මගේ channel එක දෙව්ස් කෝන. ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් click කරලා එකතු වෙලා ඉන්න මාත් එක්ක දිගටම.